hello ළමයි welcome back to my channel. ඉතින් අද මට විශේෂ දවසක්. මොකද අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මම අද දවස ගෙවන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් අපි අද ගමන් ගොඩක් යනවා. ගොඩක් කියන්නේ ඉතින් මම කොහොමද චර්ච් යන්න තමයි මේ ලෑස්ති වුනේ. ඊට පස්සේ මගේ යාළුවා එනවා කිව්වා එළියට යන්න කියලා. ඉතින් ඒ ගමම මම යාවත් බලන්න යනවා කියලා තීරණය කරා. දැන් මං චර්ච් යන ගමන් ඉන්නේ. පොඩි වැස්සකුත් වැස්සා. ඒත් කමන්නේ කියලා මං චර්ච් එකට යනවා කියලා තීරණය කරා. මොකද මට මගේ නිව් ජර්නි එක මට චර්ච් එකෙන් පටන් ගන්න ඕනි කියලා හිතුණා. මේ චර්ච් එක තේවත්ත පල්ලිය. ඔයාලා කවුරුත් දන්න පල්ලියක් මේක. ගොඩාක් දුර ඉඳන් කට්ටිය එනවා මේ පල්ලිය බලන්න. ගොඩක් හාස්කම් තියෙන පල්ලියක් නිසා. ඉතින් අපේ ගෙදර ඉඳන් එච්චර දුර නෑ පල්ලියට. විනාඩි 5ක් හෝ 10ක් තමයි දුර තියෙන්නේ. ඉතින් මම කැන්ඩල්ස් ගත්තට පස්සේ වහින්න ගත්තා. මම පොඩ්ඩක් හිටියා වැස්ස පායනකම්. මොකද තෙමෙන්න බෑනේ. මම දැන් චර්ච් වල ගෙදර යන්නේ නෑනේ. ඒක නිසා ඉතින් වැස්ස පායනකම් මම පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. පොඩි නෙමෙයි ලොකු වැස්සක් වැස්සේ. ඊට පස්සේ මම පික්මි එකක් දාලා කැන්ඩල්ස් පත්තු කරලා මම ස්ටේෂන් එකට ගියා. ගොඩක් සෙනක හිටිය නිසා මට රෙකෝඩ් කරන්න බැරි වුණා. මේ මම ට්‍රේන් එක යන ගොඩක් බයයි. සාමාන්‍යයෙන් මොකද එක සැරයක් මම ට්‍රේන් එකෙන් වැටුණා. ඒක නිසා මම වැඩිය හිටගෙන එහෙම යන්නේ නැති කෙනෙක්. මම කොහොම සීට් එකක් හොය හිටියේ. හම්බුණා මට. මම ලකි. ඉතින් මම ඉඳගෙන ගිහිල්ලා මම කොටුවට ඇවිල්ලා කොටුවෙන් අපි දැන් මේ OGF එකට යන ගමන්. ඉතින් අපි ඔහොම OGF එකට ආවේ ෆිල්ම් එකක් බලන්නම් කියලා. අපි ප්ලෑන් කරේ නෑ මේ ෆිල්ම් එක බලනවා කියලා. නමුත් ඒ වෙලේ තිබ්බ ෆිල්ම් එකක් බලනවා කියලා. අපි PVR සිනමා එකට යනවා කියලා අපි ආවා උඩට. ඊට පස්සේ ලකීලි අපිට හම්බුණා කුරුප්පා කියලා ෆිල්ම් එකක්. මම ගොඩක් ආස කරන ඇක්ටර් කෙනෙක් හිටියේ දෙයියනේ. කුරුප්පා හිටියේ. කුරුප්පා නෙමෙයි කවුද සූර්යා. අම්මෝ මං ආසයි ඒ ඇක්ටර්ට. ඒ ඇක්ටර් ඇක්ට් කරන විදිය නම් කියලා වැඩක් නෑ. මට මේ ඇක්ටර්ව දැක්කහම ගොඩක් කළා හැමතිස්සෙම වගේ මතක් වුණා දිනේෂ් ගමගේව. ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න මම ඔයාලත් එක්ක පොඩි සීන්ස් ටිකක් ෂෙයා කරගන්නම්. මම වැඩි සෝෂලයිස් කරන්නේ නෑ. මොකද තාම ඒක අවුට් වෙලා ටික කාලයයි නේ. ඉතින් ෂෝ එක පටන් ගද්දී එකමාර වුණා. ඊට පස්සේ ඒක ඉවර වෙනකොට 5:00 විතර වුණා. ඉතින් මම යාළුවට කිව්වා අපි දැන් ගෙදර යමු. පික්මි එකක් දාගෙන මොකද දැන් රෑ වෙන්න ළඟයිනේ කියලා මං ගෙදර ආවා. මොකද මට පැකේජ් එකක් එනවා කියලා කෝල් එකක් ආවා. දැන් අපි යමු මට හම්බෙච්ච ෆ්ලවර්ස් වතුරට දාන්න යමු ෆ්ලවර්ස් ටික. මොකද නැත්නම් ඊට පාර වෙනවනේ. මට ටික කාලයක් ඊ ටික තියාගන්න ඕනේ හින්දා යම් මාත් එක්ක ඊ ටික වතුරට දාන්න. ෂෝ හේමන්තයේ වචන වැස්සකන්නේ අපට අප සෙවනකී ප්‍රේම හිම පිරණිය හසනිමුන්නේ අපට අප පමණකී සීතලේ ඇතියේ තරම් දනාගන්න හිතයිනම් කඩ ඇතියේ තරම් ඔබගේම යහනක සිහින හැදාවකී. So that's how I spend my birthday. ඉතින් මම ඔයාලත් එක්ක තවත් අලුත් vlog එකකින් හම්බෙන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් thank you for watching everyone. See you in the next video. අමතක නොකර මට subscribe කරලා තියන්න ළමයි.